හෙල්ලෝ ගයිස් ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ කවිය ටෙච් අකඩමි YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ මේ විදිහට බෝරින් තියෙන ඔයාගේ ඩෙස්ක්ටොප් එක කොහොමද මෙන්න මේ විදිහට ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මේකට එච්චර දේවල් ටිකක් නෑ කරන්න, පොඩි software දෙකක් විතර ගන්න තියෙන්නේ. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ, ඉතින් ඔයාලට මේකට ඕන වෙන්නේ මෙන්න මේ තියෙන lovely wallpaper අපේ Rainmeet app එක. ඉතින් lovely wallpaper එක 100%ක්ම ෆ්‍රී දෙන සුපිරි app එකක්. ඒ වගේම Rainmeet එකත් මේ වැඩේට ඕන වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. එහෙනම් හරි, අපි ඔයා මේ software දෙක අනිවාර්යෙන් download කරගන්න. ඉතින් මේකේ lively wallpaper එක නම් Microsoft Store එකෙන් ගත්තේ. Rainmeet එක නම් Microsoft Store එකේ නෑ. ඒ හින්දා අපි මම මේක ගත්තේ Chrome එකෙන් ගිහින් අන්න ඒ විදිහට තමයි Rainmeet එක download කරගත්තේ. හරි, එහෙනම් අපි මුලින්ම මේ desktop එකේ තියෙන මෙන්න මේ icon ටික නැති කරගමු. හරි, මේ ගියා, right click කරා, view වල show desktop icon කියන එක ටික් එකක් වැටලා තියෙයි. අන්න ඒක අයින් කරා නැති වෙලා යනවා. හරි, අපි ඊළඟ වැඩේ. අපිට මං ඉතින් lovely wallpaper එක download කරගෙන තමයි හිටියේ. හරි, අපි Rainmeet එක install කරගමු. හරි, මෙන්න මේ විදිහට Rainmeet එක open කරගත්තා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. Rainmeet එක අපි install කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන පෙන්නනවා මේක. එහෙම වුණාම ඔයාට පොඩි ප්‍රශ්නයක් එනවා. Rainmeet එක අපි open කරලා බලමු. හරි, මෙන්න මේවා ඔයාලට මුකුත් පෙන්වන්නේ නැහැ. මම ඇත්තටම ඒවට තමයි මේ තියෙන්නේ. මෙවුවා ඔය ඒ ටික මම ඩවුන්ලෝඩ් කරලා දාගත්ත ඒවා. ඔයාලට ඒක පුළුවන් Rainmeet skin කියලා සර්ච් කරාට පස්සේ මේවා ගොඩක් ඒවා එනවා. ඉතින් මම මේකෙන් ඕපන් කරගන්නවා. මේක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. මම මේකෙන් ක්ලොක් එක ඕපන් කරගන්නවා. බලමු, හරි ලෝඩ් දෙන්න. මෙන්න බලන්න. ඉතින් තාම අපි වැඩි ඉවර නෑ. ඉතින් මම මේකෙන් දැන්ට මේක විතරක් කරගෙන Rainmeet එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඉතින් lively wallpaper මම මේක මීට කලින් download කරපු හින්දා මට ඒකේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හරි, කමක් නෑ, මේක ඕපන් කරගන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඩේටාබේස් එකක් තමයි පේන්නේ. ඉතින් මේකේ මේක ඒ වගේම මේ ටික මේ හතර මම හදාගෙන දාගත්ත ඒවා. අනිත් ඒවා ඔක්කොම මේකට එනවා. මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරි, දැන් ඇප්ලයි වෙයි. මෙන්න බලන්න. ඉතින් මේක අර කර්සර් එකේ විදිහට එන එකක්. ඒකත් සුපිරි සින්දුවක් එහෙම දැම්ම සුපිරි. අපි එහෙනම් සින්දුවක් දාලා බලමු. පුදුමයි නේද? හරි, අන්න ඔය විදිහට සින්දුවක් ප්ලේ වෙද්දී මේක වෙනවා. ඉතින් මම දාගෙන හිටියේ මෙන්න මේකත් ලස්සනයි. මම මේ live wallpaper download කරලා දාගත්තේ. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. තව මම දාගෙන හිටියේ මෙන්න මේක. මේක මට සෙට් වෙච්ච මේක. මේක ලස්සනයි. මේක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්.
ඉතින් ලව්ලි වෝල්පේපර් එක ගැනත් එච්චරයි. රේන්මීට් එකේ සමහර ස්කින් තියෙනවා. ඒවා දාද්දි ගොඩක් පරිස්සමින් දාන්න ඕනේ. මට එක සැරයක් වුණා මුකුත් ක්ලික් වෙන්නේවත් නැහැ ඩෙස්ක්ටොප් එකේ ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ ඉන්න ගේමක් දීලා තමා ඒ ස්කින් එක මම අයින් කරගත්තේ. එහෙම මොකක් හරි ඔයාලටත් වුණොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මොනවද කියන්න තියෙන්නේ. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන බෙල් subscribe button එක ක්ලික් කරගෙන බෙල් අයිකන් එක ඕල් දාගෙන යන්න. මට මේ වීඩියෝ එක ගැන කිසි අඩුපාඩුවක් තියෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හමු වෙනවා. අදට සමුගන්නවා. සුබ දවසක්.